අයිබෝන් සුබ දවසක්. ඔයාලගේ ගෙවල් වල ඉවතලන වීදුරු බෝතල් තියෙනව නේද? සාමාන්‍යයෙන් බෝතල් පත්තර එකතු කරන කෙනෙක්ට ඔය වීදුරු බෝතල් ටික දෙනවා ඇරෙන්න. ඒව භාවිත කරලා වෙනස්ම විදිහේ නිර්මාණයක් කරලා තමන්ගේ මානසික සුවය ආර්ථික ශක්තිය වැඩි කරගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා දන්නවද? ඔව් ඇත්තට මෙහෙම තියෙනවා. ඉවතලන වීදුරු බෝතල් භාවිත කරලා තමන්ගේ මානසික සුවයයි ආර්ථික ශක්තියයි වැඩි කරගත්ත කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒ අපූර්ව නිර්මාණ ඉදිරිපත් කරපු ආටිස්ට් එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ ඉන්නේ ඒ නිර්මාණවල හිමිකාරණේ සමන්ති සේරසිංහ මහත්මිය. අයිබෝන්. අයිබෝන්. ඉතින් ඔබතුමිය තමයි මේ අපූර්ව නිර්මාණ ඔක්කොම ඉදිරිපත් කරලා තියෙන්නේ. සමන්ති මහත්මිය කොහොමද මේ වගේ අදහසක් එන්නේ මේ වගේ ඉවතරන බෝතල් භාවිත කරලා මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා? මට හැමදාම පාට වීදුරු දැක්කම මට මොන හරි කරන්න ඕනේ කියලා වැඩිපුරම පාට බෝතල් දැක්කම ඉවතලන හින්දා. මම පළමුවෙන්ම බෝතල් කපන්න පටන් ගත්තා එක. දැන් අවුරුදු 10කටත් වැඩි වෙනවා බෝතල් කපන්න පටන්ගෙන. ඉතින් ඔබතුමියට මේ වගේ ආభాෂයක් එන්නේ කොහොමද? ඒ කියන්නේ බෝතලයක් කපන්නත් හැමෝටමත් බෑ. බෝතලයක් කැපුවත් ඒක කලාවක් තියෙනවානේ ඒකේ. ඒක කලාත්මක විදිහට ඉදිරිපත් කරන්නත් හැමෝටමත් බෑ. මොකක්ද ඔබතුමියගේ පසුබිම? ඒක මං හිතන්නේ පරම්පරාවෙන් ආපු එකක් නිර්මාණ කරන්න. ඒක මට පේන්ට් කරන්නත් පුළුවන්, මහන්නත් පුළුවන්. මගේ තාත්තා ඇත්තටම දේවේන්ද්‍ර කෙනෙක්. ඒ පවුල් වල තියෙනවා මේ කලාත්මක හැකියාව දක්ෂ ඒගොල්ලන් ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන් දක්ෂ වුණාට මේ දන්නේ නැහැ සමාජයේ ඒගොල්ලන් ගැන. හැමෝටම හරිම දක්ෂකම් තියෙනවා මේ. ඔබතුමිය මතක කලින් කිව්වා අර පත්තිරිප්පුව හදන්නත් මූලික වෙලා තිබුණේ ඔබතුමියගේ පරම්පරාව. ඔව් දේවේන්ද්‍ර ආචාර්ය තමෝලාචාර්ය තමයි මේ ඒක කෙරුවේ. ඉතින් ඒගොල්ලන්ගෙන් පැවති කට්ටිය හින්දා මට මේ හැකියාව ඇවිල්ලා තියෙනවා. මට හැම එකෙම චුට්ට කරන්න හැකියාවක් දීලා තියෙනවා. බෝතල් කපන එක මම ඇත්තටම ඒක ගොඩාක් දුරට ගියා. ඒක කියන්නේ එක විදියට කපන හැම ක්‍රමයක්ම වගේ මම අත්හදා බැලුවා. කොහොමද අපි කියලා දෙන්නේ මෙහෙමයි බෝතලයක් කපා ගන්න කියලා? ඔව් මම පොඩි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලේදී බෝතලයක් කපන හැටි අර තියෙනවානේ මේක ලණුවක් මේ බුදු තෙල් දාලා ගැට ගහලා ගිනි තියලා ඊට පස්සේ ඒකට වතුර දාලා මුත්‍රාන වෙදී ඒකත් එක ක්‍රමයක්. එතකොට රබ් කළා අයිස් අතර දාලා ඒකත් තව ක්‍රමයක්. ඒ වුණාට මේ හැම ක්‍රමයකින් බෝතල් පුරනවා. ඒක පානක් බෝතල් ඉක්මනට කැඩෙනවා. පානක් ඒවා කැඩෙන්නේ නැහැ. පානක් ගොඩාක් වෙලා රබ් කරන්න ඕනේ කැඩෙන්න. පානක් ඒවා මේ ටක් ගාලා කැඩුණත් පුපුරනවා. ඉතින් ඒවා අපි කරලා තමයි මේ බලලම තමයි අපි එක තැනකට මේක තමයි හරි විදිය කියලා තීරණයකට එන්නේ. ඊට අමතරව ඉතින් මැෂිනරි තියෙනවා වීදුරු කපන ඒවා තියෙනවා. ඒව භාවිත කරලා කපන්න පුළුවන්. 10ක් කැපුවොතින් එකෙන් 5ක් හරි 3ක් හරි තමයි එන්නේ. නැත්තම් ගොඩක් වෙලාට ඒවා ක්‍රැක් වෙනවා. ඊට පස්සේ එතනින් ඒක නවතින්නේ නැහැ. බෝතලේ කපපුවා අපි හොඳට ගාන්න ඕනේ. අත කැපෙන්නේ නැති වෙන්නේ. ගාන එක ඉතින් ගොරෝසු වැඩි කඩදාසියෙන් ගාලා ඊට පස්සේ සිනිඳු වැඩි කඩදාසි වලට යන්න ඕනේ. මේක සුමට කරගන්න එක තමයි පානක් වෙලාවට චුට්ටක් කඩා ගන්න පුළුවන් මේ පොඩි අඬුවකින් චුට්ටක් කඩාගෙන මේ ගැටි තියෙන ඒවා කඩලා ගන්න පුළුවන් මේ ගන්න ඕනේ. ඉන්නත වෙනකම්ම ගන්න ඕනේ. බෝතල් කපලා දැන් මොන වගේ නිර්මාණද සාමාන්‍යයෙන් කරන්නේ? මම ඉස්සලාම බෝතල් කැපුවේ වීදුරු හදන්න. වීදුරුවක් කියන්නේ වතුර බොන්න පුළුවන් වීදුරුවක්. වතුර බොන්න පුළුවන් වෙන විදිහට ඒවා ගෑවා. ගාලා වීදුරු හැදුවා. වින්චයින්සුත් හැදුවා. ඒ කියන්නේ බෝතලේ උඩ කෑල්ලෙන් වින්චයින් ශබ්ද වෙන කුලකට ශබ්ද වෙන ඒවා හැදුවා. ඊට එහාට ඉතින් වෙනත් නිර්මාණ වලට ගියා. දැන් මම බෝතලේ කපලා උඩ කෑල්ලේ වින්චයින් එක හැදුවේ නෑ. පානක් ඒවයින් වයින් ග්ලාස් එක වගේ හැදුවා. ලෑම්ප් ෂේඩ් හදනවා. ඒකත් ඉතින් අර වින්චයින් එක වගේ තමයි ලෑම්ප් ෂේඩ් එක බෝතල් වලින්
හදන්න පුළුවන්. ඔබතුමීගේ ගෙදරට භාවිත කරලා තියෙන්නේ තේ ලෑම්ප් එකම තමයි නේ? ඔව් බෝතල් තමයි කපලා දාලා තියෙන්නේ. ඒක ලස්සනයි වෙනම කලාවක් එකේ තියෙනවා. ජුවලරීසුත් හදනවා නේද? ඒ වෙනුවෙන් ලොකු ඉල්ලුමකුත් තියෙනවා කියලා අපි දන්නවා. ඔව් ඒකෙන් තියෙනවා. ඒකත් මම තනියම තමයි ඉගෙන ගත්තේ. මෙල්ට් කරලා තමයි ඒක ඒ ජුවලරි හදන්නේ. මුලදී මම වීදුරු විතරක් තනියම වීදුරු කෑල්ලෙන් හැදුවා. ඊට පස්සේ මම ඒක වීදුරු ජාති පාට මේ එකව කරලා මෙල්ට් කරලා හදන්න ගත්තා. ඔබතුමීට ඔය වගේ නිර්මාණයක් නම් කොච්චර කාලයක් වගේ යනවද? ජුවලරි එකක් හදන්න නම් ඉතින් ඒක ගැන හිතන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කොහොමද මේක මොන වගේ එයිද කියලා හිතන්න ඕනේ. හැබැයි මේකයි කියන්නේ ඒක අපි හදලා දැම්මට හැමතිස්සෙම එන්නේ නැහැ. අපි හිතපු එක පානකලාට දී වෙලා වැඩි වෙනවා. පානකලාට දී වෙලා අඩු වෙනවා. පානකලාට ගොඩාක් වෙලාට වෙන්නේ ඒක කූල් වෙනකොට පුපුරනවා. ඒක බහුලම වෙන දෙයක් තමයි. කූල් වෙනකොට පුපුරනවා. ඉතින් ඒක පරිස්සමෙන් කූල් කරගන්න ඕනේ. ඒක වෙනමම කලාව වෙනම හැකියාවක්. ඒක එතනදී තමයි ටිකක් අමාරු වෙන්නේ. අපි හදන්නේ පුපුරනකොට ටිකක් අමාරුයිනේ. වීදුරු වල තියෙනවා එක එක ශක්තියින් තියෙන වීදුරු. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වලට පාවිච්චි කරන වීදුරු හරි කලියයි. කලාත්මක වැඩවලට පාවිච්චි කරන වීදුරු පොඩ්ඩක් අඩුයි. ශක්තිය නඩුයි. ඉතින් ඒව මෙල්ට් වෙන්න ලේසි අර මෙල්ට් වෙන්න අමාරුයි. එකම දේ දෙවෙනි සැරේ හදනකොට තව විදිහකට වෙනවා. ඉතින් මේක අපුරු නිර්මාණයක්. ඒක ඒ කියන්නේ අපි එනේම ඒ විදිහට බාර ගන්නත් දැනගන්න ඕනේ. ඔබතුමීට අත්දැකීම තියෙන සාමාන්‍යයෙන් දැන් ওই වීදුරු කඩලා ආයේ ඒක මික්ස් කරලා ජුවලරීස් හදද්දි අත් කැපෙන්නත් පුළුවන් නේද? එහෙම මේ වීදුරු කටුත් එක්ක සෙල්ලම් කරනවා වගේ දෙයක් නෙවෙයිද තියෙන්නේ? වීදුරු කටු එක තමයි සෙල්ලම් කරන්නේ. අපි යාට ගරු කරලා කරනකොට එහෙම වෙන්නේ නැහැ. එහෙම අත්දැකීම් නෑ ඔබතුමීට? ඇත්තටම නෑ. නැත්නම් අපි කියන්නේ වීදුරු වලින් කරනවා කියන්නේ අපිට සමහරකට බය හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ මේ. අපි බලන කට්ටියට මේ දේ අත්හදා බලන්න කියන එක මේ පරිස්සමට කරන්න එහෙම අනාරක්ෂිත බවක් එහෙම නැහැ කියන එක තමයි කියන්නේ. ඒවට ඉතින් දැන් පිටරට නම් මේවට ඔක්කොම ග්ලව්ස් දාලා මාස්ක් දාලා හැබැයි ඉතින් කපනකොට නම් මාස්ක් එක දාන්න ඕනේ. මොකද ඩස්ට් එක යන්නේ හින්දා ඒක නම් මම දානවා. මේ කපනකොට නම් ග්ලව්ස් දාන්න ඉතින් මේ අද්දකින් තමයි සාමාන්‍ය සමන්ති මහත්මිය දැන් මේ වලට තියෙන ඉල්ලුම කොහොමද? ඒ කියන්නේ ඔබතුමී ගොඩාක් ජුවලරීස් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා මේ සාමාන්‍ය වෙනත පොලේ ගන්නත් නැහැ. නමුත් ඔබතුමියට හොඳ පාරිභෝගිකයන් පිරිසකුත් ඉන්නවා. නේ සමේව කොහොමද දැන් කෙනෙක් හිතනවා නම් අනේ මටත් මේකක් ගන්න ඕනේ කොහෙන්ද ගන්නෙ කොහොමද ගන්නෙ කියලා මේ ඔබතුමිය මොකක්ද කියන්නේ කොහොමද ඒක කරන්නේ? මම හදන ඒවා දානවා Instagram එකට. يعني හදන ජුවලරි හැම එකක්ම වගේ දානවා. හැබැයි මට ඒ එකක් පෙන්නලා මට මේකම කරන්න කිව්වට ඒක නම් කරන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. මොකෝ එන්නේ නිර්මාණයක් එකපාරයි. එච්චරමයි තියෙන්නේ. හැම එකක්ම යුනික් ඒවා දෙකක් නෑ. මම ඉතින් ගුඩ් මාකට් එකට ගිහිල්ලා තමයි මම විකුණන්නේ. ඒක ඩිස්ප්ලේ කරලා විකුණන්නේ. නැත්නම් ඉතින් අපේ ගෙදර ඇවිල්ලා ඕනනම් බලලා ගන්න පුළුවන්. ඔබතුමියගේ කාලය පාවිච්චි කරලා හරි සීමිත ප්‍රමාණයක් හරි මානසික සුවතාවයක් රැකගෙන තමයි මේ නිර්මාණය කරන්නේ නේ. ඔව් එහෙම තමයි. මම පේන්ට් කරනවා නැත්නම් සබන් හදනවා සබනුත් හදනවා. ෆේස් ඇන්ඩ් බොඩි සෝප් හදනවා. මොකද මේ සබන් කතාව කොහොමද ඒක මේ? අපි ඒක නම් මෙතන කතා කරමු. ඒක මම යන්නේ ingredients from the kitchen and fresh from the garden කියලා. මම මේ වෙලාවේ garden එකේ තියෙන ඒවා ඒ කියන්නේ fresh ඒවා තමයි දාන්නේ. හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ සබම මම සීමිත ප්‍රමාණයක් හදන්නේ. මම පාරිභෝගිකයන් කොහොමද ප්‍රතිචාර දෙන්නේ බෝතල් නිෂ්පාදනය වලට? ඒකලෝ තියෙනවා ඉල්ලුමක්. ඉතින් කැමති කට්ටිය හදලා දෙන්න කියලා පාන කියලා මට බෝතල් ගෙනල්ලා දෙනවා. කපලා හදලා දෙන්න කියලා. වැඩිකොටම ෆොරෙනර්ස්ලා තමයි එහෙම දෙන්නේ. ඒගොල්ලන් ඉතින් මම කියනවා හැබැයි මට බෝතල් 6ක් දුන්නොත් වීදුරු 6ක් දෙන්න බෑ කියලා. මොකද කැඩිලා යනවා. ඉතින් මට පුළුවන් තරමක් මම ඔයාලට දෙන්නම් කියලා. ඉතින් මම අර හදන ඒවට විතරක් මම ඒවට charge කරනවා. ලංකාවේ ඉන්න පාරිභෝගිකයන් ලංකාවේ එක්තරා කොටසක් තමයි මේක ලස්සට දකින්නේ. හැමෝම දකින්නේ නෑ ඒක. හැමෝටම මේක තේින්නේ පාන කෙල්ලන්ට දැක්කත් ඒක ගැන අවබෝධයක් නැති ඇති. මට ගුඩ් මාකට් එකේ ඉන්නකොට සෑහෙන කට්ටියක් ඇවිල්ලා බලලා යනවා. වැඩිකොටම මම හදන වින්චයින් එකේ ඒවා තමයි ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ මම කරන නිර්මාණ. ෆොරෙනර්ස්ලා තමයි ඉතින් ගොඩක් වෙලාට නිර්මාණය අගේ දන්න කට්ටිය හරි අගේ වටිනාකම දීලා ඔබතුමීගෙන් ඉලදී ගන්නවා.
දැන් සෙනසුරාදා ගුඩ් මාකට් එකට කවුරු හරි ආවොත් ඔබතුමිය හම්බ වුණොත් මොනවද දැන් ගන්න පුළුවන්? වර්ග මොනවද තියෙන්නේ? වීදුරු වලින් නිර්මාණ වර්ග තමයි ඕ වින්චයින්සුයි, ග්ලාසර්සුයි, වයින් ග්ලාසර්, ලෑම්ප් ෂේඩ්ස්. එතකොට බොටල්ස් ඇතුලේ මම ලයිට් එක දාලා නිකන් ඉලුමිනේටඩ් බොටල්ස් කියලා මම කියන්නේ ඒකට. ඒවා එතකොට ඔබතුමිය ඒකේ ඩ්‍රොයින් එකක් කරලා තියෙනවා. ඔව් පානක් ඒවා එක එක නිර්මාණ කරලා තියෙනවා. මම ඒ වගේම මේකේ එන්ග්‍රේව් කරනවා මම මේ වීදුරු වල. ඒ කියන්නේ පුළුවන් වෙලාවට මම ඒකත් කරනවා, මම ඒකත් කරන්න ආසයි. මගේ තව තියෙනවා ප්‍රොඩක්ෂන් එකක් රෙදි පැදුරු කියලා. ඒ කියන්නේ මේ මම ඉවතලන රෙදි වලින් මේ මම ඒක මුලදී පටන් ගත්තේ පැදුරු. අපිට ඒක පෙන්වන්නත් පුළුවන්. ඔව්. වෙනස්ම පැදුරක් නේ රෙදි පැදුරු කියන එකක් රෙදි මම පැදුරු මේකේ ගහලත් නැහැ. ඒක පැදුරක් එක මේ පැදුර යටට මම දාලා තියෙන්නේ ජූට් දාලා තියෙන්නේ. ගෝනි නේ. ඉතින් තව පොඩි ඇෂ් ටේස් හදන්න පුළුවන් බෝතල් වල යට කෑලි වලින්. ගොඩක් නිර්මාණ කරන්න පුළුවන්. බෝතලේ දිගට කපලා ඒවා මේ කරීස් දාන්න පුළුවන්. සෝසස් දාන්න පුළුවන්. ඒ වගේම මල් පැල කරන්නත් පුළුවන්. වෙනස් විදිහට කොච්චර දේවල් කරන්න ගොඩක් කරන්න පුළුවන්. ඉතින් අපරාධේ අපි බෝතල් ඉසි කරන්න කියලා ඒ මිනිස්සු දන්නේ නැතිකමට තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අර දිගට කපන්න නම් ටිකක් මැෂින් සෝනේ එක කපන්න. සාමාන්‍ය වීදුරුවක් කපන්න නම් ඉතාලම පහසුයි. ගෙදරට ෂේඩ්ස් වලට දැන් ගියකට ඇත්තටම අනවශ්‍යයි මේ සල්ලි දීලා ෂේඩ්ස් යන එක නේද? මෙච්චර ලස්සන මේ බෝතල් තියෙන්නේ. මේ ෂේඩ්ස් වලට අරන් තියෙන්නේ විස්කි බොටල්ස් උයි. වැඩියෙන්ම තියෙන්නේ අරක්කු බෝතල්. අරක්කු බෝතලේ තමයි ලස්සනම මේ දාන්න කපලා. අපි ලංකාවේ ගල්ලරක්කු බෝතල්. ගල්ලරක්කු බෝතල්. ඉතින් මේ ගල්ලරක්කු බෝතල් කවුරුහරි දෙසින් කරනවා නම් ඒකේ අපූර්ව නිර්මාණය කරන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. ඔව් ඇත්තටම අපරාධේ. බිත්ති වල තියෙන එක ෂේඩ්ස් නෙමෙයි මේවා එල්ලෙන. එල්ලෙන ඒවට තමයි දාලා තියෙන්නේ. බිත්ති වලට පොඩ්ඩක් අපහසු දාන්න ඒක දාන්න පුළුවන්. රඳවන්නත් පුළුවන්. ඒක ටිකක් මහන්සි වෙන්න ඕනේ. කියන්නේ පැත්තකින් විදලා එහෙම කරන්න ඕනේ. මේ කරන්න පුළුවන්. ඕනේ කෙනෙක් කරන්න පුළුවන්. කරන්නේ කවුරු හරි ඉල්ලුවොත් මට බිත්තියට හයි කරන්න මම ඒක කරලා දෙන්න. අනිවාර්යෙන්ම දැන් ඔබතුමිය කවුරුහරි සම්බන්ධ කරගන්න නම් ගෙදර තියෙන ගල්ලරක්කු බෝතල් වලට වෙනස් වටිනාකමක් දෙන්න ඕනේ කියලා හිතනවා නම් මෙතුමිය තමයි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ අපූර්ව නිර්මාණශීලී හැකියාවත් එක්ක ගෙදර තියෙන හිස් බෝතල් වලට වැඩි වටිනාකමක් දෙන්න. වීදුරු බෝතල් වලට. වීදුරු බෝතල්. දැන් මේක බලන කාටරි හිතන්න පුළුවන් අනේ මටත් වීදුරු බෝතලයක් කපලා ඒ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් කියලා. එහෙම හිතන කෙනෙක්ට මොකද්ද දෙන්න පුළුවන් උපදෙස්? මම කියන්නේ මේ ඒක කරන්න ඕනේ. බය නැතුව කරන්න කියලා. ඒක කෙනෙක් විදිහට හිතලා නිර්මාණශීලීව ඒක කරගන්න පුළුවන්. ඔබතුමිය සූදානම් අනිවාර්යයෙන්ම අවශ්‍ය ඔව් ප්‍රතිශත මම ඇත්තට බෝතලයක් කපන හැටි නම් මම කියලා දෙන්න මම කැමතියි ඒක. අනේ ඔබගේ ගෙදර මේ වෙනකොට බෝතල් ගොඩාක් විසික් කරලා තියෙන නමුත් ඒ බෝතල් වලට වටිනාකමක් දෙන්න ඕනේ නම් එතුමිය සම්බන්ධ කරගන්නත් පුළුවන්. එහෙමනම් සමහත් මහත්තයා දෙහිවෙන් ස්තුතියි ඔබගේ වටිනාකාරය අපට ලබා දුන්නාට. ඉතින් ඔබට පුළුවන් වෙනස් විදියකට හිතලා ඉවතලන රෙදි වලට ඉවතලන වීදුරු වලට අලුත් වටිනාකමක් දෙන්න. පොඩ්ඩක් වෙනස් විදියකට හිතන්න. එහෙනම් අදට අපි ඔබෙන් සමගන්නවා තවත් දවසක වෙනස් වැඩසටහනකින් අලුත් දෙයක් එක්ක අපි ආයෙ හම්බෙමු. ඔබට සුබ දවසක්.